කරා. තමන්ගේම ළඟ ඉන්න තමන්ගේම කෙනෙක් විදියට කල්පනා කරගෙන මේ කටයුතු කරනවා. උන්වහන්සේ තුළ පවතින මේ ගුණාංගයන් පිළිබඳ අපේ නායක හාමුදුරුවෝ මතක් කළා. නායක හාමුදුරුවන් වහන්සේ ආගමික කටයුත්තකට වේවා වෙනත් කටයුත්තක් සඳහා බැහැර වැඩියෙන් පස්සේ උන්වහන්සේ ආපහු වැඩම කරන තේ රාත්‍රී කාලේ නුනිදා ඉනතේ පින්වත්නි සිරිතක් මේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ තියෙනවා. උන්වහන්සේ කොච්චර වයෝවෘද්ධ වුණත් විහාරාධිපති වහන්සේ බැහැරුණන් පස්සේ මගේ වගකීමක් තමයි මේවා බලා කියා ගන්න එක. ඒ වාගේම නායක හාමුදුරුවෝ බලා කියා ගන්න එක කියන චේතනාවෙන් තියාගෙන ඕන පුතේීත්‍රි යුක්ත සත්පුරුෂයෙක් විදියට තමයි ඒ කටයුතු කරන්නේ. උන්වහන්සේ දැනටම පින්වත්නි තමගේ කුටිය තුලට ගිහිල්ලා රෝඩාකරවායේ වඩා පෙන්නලා සීනලා පොරවාගෙන සැටපෙන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට උන්වහන්සේ කල්පනා කරන්නේ ගුණවත් සත්පුරුෂයෙක් විදියට පුතේීත්‍රි යුක්ත මම ඉන්න තැන මාරට බලා ගන්න නායක හාමුදුරුවෝ මේවා රකින්න ඕනේ බලන්න ඕනේ අපේ නායක හාමුදුරුවෝ එක්කන් ඕනේ බලා ගන්න ඕනේ කියන ඕ සත්පුරුෂායි යුක්ත තමයි මේ ලොකු හාමුදුරුවෝ කියනවා. මේ සීලෙවල ලොකු හාමුදුරුවන් වහන්සේ ඉතාම ව්‍යාපත් කරසිරින් තියෙන හාමුදුරුවන් වහන්සේ තමයි. සමහර අය වයෝවෘද්ධකටපත් වෙලා මහානුමයන් පස්සේ පින්වාදී නාදීතක ඔළුවට අරගෙන තමන්ට වඩා වයසින් ලාභාල විසුණු වහන්සේලාට මනින්නේ. තමන් වස්වයස් වලින් බාල වුණත් වස්වයස් වලින් වැඩි සමහර හාමුදුරුවෝට ඔය වයස ගිහිල්ලා සමහරවිට සමහර අය කරුණාවක් කරන්නේ. තැනකට ගියාම මේ අය වාඩි වෙන්නේ ඒ ස්ථානයේ කියන ලොකුම කුටියේ තමයි වාඩි. අපි දැකලා තියෙනවා ඕනේ තරම් ඒ වාගේ අය. හැබැයි අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වයසින් අපට වඩා කොච්චර පින්වත් ඉදිරියේ හිටියත් උන්වහන්සේ මා වස්වයස් වලින් බාල සංඝයා වහන්සේගේ ඒනා මට වඩා වස්වයස් වලින් වැඩි වික්ෂුන් වහන්සේලාට වන්දනාමාන කරුණාවක් කීම සිද්ධ කරන්න ඕනේ කියන නියතමානී කටයුතු කරන හාමුදුරුවන් වහන්සේ. වික්ෂුන් වහන්සේලා එක්ක බොහොම සුවචීලීත්වයේ කටයුතු කරන උන්වහන්සේ කැමති හාමුදුරුවෝ තමයි මේ වැඩ පිළිවෙලගෙන තියෙන්නේ. පින්වත්නි වික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි පින්වත්නි ප්‍රාදේශීය ඒකන්තුනියලා ආදි කොටගත් දායකාලාදීනු උන්වහන්සේට බොහොම ලැබී උන්වහන්සේ ජීවාගීන ලැබිකමක් තියෙනවා. වයෝවෘද්ධ තපෝගත මුනියන්ගේ පිරිච්චෙවිට අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ දැන් අවුරුදු 183 ආය මුක්තියේදී සිටිනවා කොච්චර භාග්‍යවන්තද කියලා කල්පනා කරා. බුදුහාමුදුරන්ට වඩා පින්වත්නි වැඩිමා කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේ වැඩි හිටියේ අවුරුදු 80ක් වගේ කාලය. අපේ ලොකු හාමුදුරන් වහන්සේ අවුරුදු 103ක්. උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ සිටින පරමාශුණු වැඩ සිටින හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. දීර්ඝ වශයෙන් අනුශාසනා කටයුතුනේ ඉතාමත් හොඳ පින්කම අගේ කරන් තෝනේ පින්කම වර්ණා කරන් තෝනේ පින්කම විශේෂයෙන් විහාරාධිපති කරුකටේසු අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රාදේශීය විසුණු වහන්සේලා වශයෙන් අපි බොහෝම පුණ්‍ය පූර්ව පිළිතුරුවන්ත වෙනවා. ඇතැම් විට පින්වත්නි අපේ සමහර විසුණු වහන්සේලා ආශ්‍රයේ සිටින යටතේ සිටින හාමුදුරුවන් වහන්සේලාට ශිෂ්‍ය වාලාදී සත්කාර සම්මාන සැලකී අඩු වෙන තැනුත් තියෙනවා. නමුත් අපේ නායක හාමුදුරුවන් වහන්සේ මේ වයෝවෘද්ධ සංඝයා වහන්සේ මට මොනවද කරන්නේ මට මොනවද වහන්සේගේ තියෙන ඵලයේ ප්‍රයෝජනය ගැන කල්පනා කරන්නේ නැතුව එහෙම හිතන්නේ නැතුව උන්වහන්සේ මට ලොකු ශක්තියක් මට ලොකු පිහිටක් මට ලොකු ආශිර්වාදයක් කියන චේතනාවෙන් කටයුතු කරනවා. පසුගිය කාලේ නායක හාමුදුරුවන් වහන්සේගේ රාජකාරී කටයුතු වලට බැහැර ගියා උන්වහන්සේ මහා ශක්තියක් වුණා.
ඒ වාගේම පින්වත්නි මේ වාගේ කෙනෙක් ඉන්නවා නම් යහපත් කර සිටින කෙනෙක් පින්වත්නි මහා ලොකු ශක්තියක් මහා ලොකු රුකුලක් මහා ලොකු බලයක් බවට පත් වෙනවා. බොහෝ විට මේ වාගේ අය හොයා ගන්න අඩුයි. එක කලක් ගියාම ස්ථානයකට ඇවිල්ලා කට්ටිය දැනහම ගත්තන් පස්සේ උගාක් අයගේ තියෙන පහළ ගතිසිරිතක් තමයි පින්වත්නි දායකයන්ට තේලම් කියන්නේ. ඒ වගේම පළාතේ හාමුදුරුවෝ අකුණ කියන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවෝ. එහෙම පන්සලේ වැඩ ඉන්න නායක හාමුදුරුවන්ගේ අකුණ කියලා දායකයන්ට අකුණ කියලා අනික් අයගේ හිත් දිනාගෙන තමන්ගේ එතන වැඩ වෙන්න බබලන්න උත්සාහ කරනවා. සමහර අය ඉන්නවා පින්වත් අසත්පුරුෂ ගති තියෙන අය. අපේ නායක හාමුදුරුවෝ මතක් කළා වාගේ කවදාවත් මුන්වහන්සේ ඒව ගති තිබුණේ නැහැ. අපි දානයකට ආරාධනා කළා. අපි ඉදිරි දේවානන්ද නායක හාමුදුරුවෝ මතක් කරපු කාරණාව ඇත්ත. අපි දානයකට ගියන් පස්සේ නායක හාමුදුරුවෝගේ අවසර ලබාගෙන අපි ඒ ස්ථානයේ ලොකු හාමුදුරුවනේ එහෙනම් ආවල් දවසේ දානයක් තියෙනවා වැඩම කරන්න ගියාම hina වෙලා කියනවා නායක හාමුදුරුවන්ට මතක් කරගන්න. එහෙම නැත්නම් උන්වහන්සේට තිබුණා මම එන්නම් කියලා කියන්නේ. අවදාවත් එහෙම කියන්නේ නැහැ පින්වත්නි වයෝවෘද්ධ උදාතකී කියන සත්පුරුෂ ගති තියෙන සත්පුරුෂ සංඝයා වහන්සේ කෙනෙක් වශයෙන් ඉන්නතර නායකත්වයට ගරු කරමින් අවනත වෙමින් කටයුතු කරපු හොඳ ආමුරු කෙනෙක් කියන එක මතක් කරගන්න. ඉසයිමාගේ සත්පුරුෂ ගති ගුණ තියෙන පින්වත්නි නිහතමානී නිර්හංකාර ගති තියෙන මේ වාගේ වයෝවෘද්ධ කපෝවෘද්ධ ලොකු ආමුරුවන් වහන්සේ නාමකට අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වෙලා මේ කරන සත්‍ක්‍රියාව ඉතාමත් වැදගත් උතුම් ක්‍රියාදාමයක්. ඒ කාරණාව සිහිපත් කරමින් දානයෙන් අනුතුරුව සිද්ධ වෙන අනුශාසනා දේශනා වලදී තව තවත් වඩා කරුණු කාරණා දේශනා වෙනුවේ කාල වේල ගත වෙන හින්දා කල්පනා කරගන්න. අපේ නායක ලොකු හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද පිණිස 103ක් ලබන වෙලාව ආමුදුරන් මහන්සීලා ඊයේ රාත්‍රී කාලේ මේ ස්ථානට වැඩම කරගෙන ඇවිල්ලා සෙප්පිරි දේශනා කරලා ආශිර්වාද කරන් තියෙනවා. දැන් මේ දවල් කාලේ දුරුදා කතාවට නමාමේ බුදු පියාණන් වහන්සේ විදුවට සදාතුක දාප කරන්දියක් වැඩ කරගෙන ඇවිල්ලා වඩා හිතුවා. ප්‍රාදේශීය හිතයිසී වික්ෂුන් වහන්සේලා වැඩ කරගෙන ඇවිල්ලා වඩා හිතුවා. ඒ වගේම අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේ ඉදිරියේ වාඩි කරවාගෙන තියාගෙන තමන්ගේ දායකාරාදීනොත් එක්ක ලොකු හාමුදුරුවෝ වහන්සේගේ නෑදෑයෝ සිටගෙන ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් තුමියලා දෙපළ පිටු කරගෙන ඉතාමත්ම ආඩම්බර ආකාරයෙන් මේ පින්කම සිද්ධ කරා. දැන් අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේ ආදිකොටගත් මේ පින්කම කල්පනා කරා. අපි මේ සූදානම් කර තිබෙන මේ දාන වස්තුව තුන්ලෝකී ආලෝකයක් උදා කරමින් සර්වરૂප පරදවාමින් සකල ඥානය සාක්ෂාත් කරගන්න යෙදුණු නිර්වාණ අවබෝධය සිද්ධ කරගෙන අපට නිවන් මාර්ග දේශනා කර අපේ ලෝතුරා තථාගත නමාමේ බුදු පියාණන් වහන්සේ තරම් උත්තරීතර වන්දනීය පූජනීය කෙනෙක් මේ පිට ඇත්තේ නෑ පින්වත්. එහෙමනම් මේ තවත් බුදු කෙනෙක් බිය යුතු වෙනවා පින්වත්. पूजा वेवा पूजा वेवा पूजा वेवा මේ ජනිතවන්නා වූ විනී බල ශක්තියේ ගොඩසක් බුදුන්ගේ ශාසනයත් අපේ රට ජවත් පළාත ගියක් ගෙදර කම්සල අපිට ආරක්ෂා කරන අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා විශේෂයෙන් සතරවර මහා දේවයන්ලා ඒ වගේම පින්වත් මහා විසුද්ධි රාජෝත්තමයන් වහන්සේ ඒ වගේම සමන් විවිධ ආදී කොටකට සකල දිව්‍ය රාජ සමූහයන් ගාගාල විහාරවාද දේවතාවුන් වහන්සේලා කඩවල කම්ලි දේවතාවුන් වහන්සේලා අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අපේ සීල විමල හාමුදුරුවෝ වහන්සේගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අපේ ඊතව නායක හාමුදුරුවෝ වහන්සේගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ආදී කොටකට විහාරවාද ගාගාල දේවතාවුන් වහන්සේලා අපි රකින්න සියලු දෙවියන්ට අපි මේ පින් කැමැත්තේ සතුටින් අනුමෝදන් කරමු. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ දින පින් ඉතාමත් කැමැත්තේ සාදු සාදු කියලා අනුමෝදන් වේවා සතුටු වේවා දේවසක වඩා වර්ධනය කරගනිත්වා අපේ සීල විමල ලෝකහාමුදුරුවන් වහන්සේ විහාරාධිපති අපේ දේවානන්ද ආවිදාන නායක හාමුදුරුවන් වහන්සේ
ආදී කොටගත් ගරුතර මහා සංඝරත්නය අපේ පින්වතුන්ව ආරක්ෂා කරත්වා ස්ථාන දියුණු පවුල් කර දෙත්වා සියලු දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධිවලින් අමා මහ නිවනේ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදුනා. මේ වාගේ පින්කමක් මේ වෙලාවේ සිද්ධ වෙනකොට මතක් වෙන්නේ මේ විහාරස්ථානයේ බොහෝම දුර්භාගී යුගයක බොහෝම අමාරුවෙන් නඩත්තු කරගෙන පවත්වගෙන ඇවිල්ලා ඒ වගේම ශාසන උපකාරී මහා යතිවර ශිෂ්‍ය වික්ෂුන් වහන්සේ කෙනෙක් ශාසනයට දායාද කරපු ගුරුතුමී ශ්‍රී සීලානන්ද හාමුදුරුවන් ලොකු හාමුදුරුවන් වහන්සේ සිහිපත් වේ. ඒ අපේ හිතේ දේවානන්ද හාමුදුරුවන් ගරුකටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ කුදේවියන් වහන්සේ උන්වහන්සේ තපුවත් වෙලා සෑහෙන කාලයක් ගත වේ. අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ පියතුමක් අභාව ප්‍රාප්ත වෙලා සෑහෙන කාලයක් ගත වේ. ගුරුතුමී ශ්‍රී සීලානන්ද හාමුදුරුවන් විහාර වංශ පරම්පරාවෙන් අපවත් වන හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රාණඝාතාදීන්ට අපේ හිතේ දේවානන්ද හාමුදුරුවන් නායක හාමුදුරුවන් වහන්සේගේ නවීන මිය පරලෝකීය පියතුමාදී කොටගත් ඥාති වර්ගයාගේ ප්‍රාණඝාතාදීන්ට ඒ වගේම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ නාම ගෝත්‍රාදී මිය පරලෝකීය සියලු ඥාතීන්ට අප වාගේ නාම ගෝත්‍රාදී මිය පරලෝකීය දෙමව්පියාදී කොටගත් සියලු ඥාති වර්ගයා අපි මේ කරගන්න මහා පිනේ වරසක්තිය හේතු වාසනා වේවා. සියලු අපේ පියගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා. දුක්ඛිත භවයෙන් නැත්තු දුකි නිදහස් වී සැපතටපත් වේවා. සැපවත් භවල ඇත්තන්ගේ සැප සම්පත් තරතවත් වඩා වර්ධනය වේවා. සසර ගමන වාසනාවන්ත වේවා. දිරු මිනිස් දිගතියේ සැපත් ලබාගෙන පින් පුරාගෙන කෙලෙස් නසාගෙන ඊ අය ප්‍රාර්ථනා කරත් බෝධිවලින් අමා මහ නිවනේ සැනසෙල්ල साथ साथ कर गणित्वा किला साथ किला